යාළුවනේ අපි 3 ශ්‍රේණියේ සිංහල පොත කියමු. 15 වෙනි පාඩම. කොරවක් පැටික්කිට අකුරු කියපුදා. එකුමත්තක රටක ලොකු කැලෑරොදක කොරවක්කෝ කියලා කියන කුරුල්ලෝ කට්ටියක් හිටියා. එකුමත්තක දවසක කොරවක්කී කොරවක්කා දැකලා කතා කරලා කීවා, අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්නට කියාපු කාලේ කියලා. කොරවක්කා කන්දගහක අත්තකට නැගලා කොවා කොවා කියලා කෑ ගහලා කීවා, අනික් කුරුල්ලන්ට කරුණා කරලා අකුරු කියවන්න නැකතට කවුරුත් එන්න කියලා. අකුරු කියවන නැකතට කැලේ ඔක්කොම කුරුල්ලෝ කවුඩු පංචියෝයි කාක්කොයි කැස්වැටුවෝයි කෑන්දැත්තෝයි කිරිල්ලුයි ඇටිකුකුලොයි වලිකුකුලොයි කොක්කොයි කෝකිලයොයි ඔක්කොම ආවා. දැක්කේ නැද්ද කෙවිලිය? අකුරු කියවන්න කීවේ බකමුණට. බකමුණා හූම් හූම් කියලා කොරවා පැටික්කිට කතා කරලා කීවා, මුලින්ම කයන්න කියවමු කියලා. කයන්නෝ කයන්නේ කයන්නට ඇලපිල්ල ලියා ලුයෙන් කයන්නේ කියලා බකමුණා කවුරුත් කරන ආකාරයට කීවා. කොරවක් පැටික්කි ටිකක් අකීකරුයි. කට ඇරලා කෑ ගහලා කීවා, කොවා කොවා කියලා. කොරවක් කණ්ඩ මේ තාක්කල් අකුරු කියවන්නට බැරි කාරණාව ඕක. මේ කතාව පුතා ගන්නා ලද්දේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අකුරු මිහිර 3 පොතෙනි. යාළුවනේ ආයෙත් අපි 3 ශ්‍රේණිය සිංහල පොතේ 2 වෙනි පාඩමේ මුණ ගැසෙමු. එතකන් ඔයාලට බුදු සරණයි.